සරදියෙල් යනු උතුවන්කන්ද ගමේ ඉපදුන ඉතා හුරුබුහුටි වමේකි. ඔහු කුඩා කාලයේ ඉදලම දගවැඩ හා මුරණ්ඩු බව නිසාම දෙමාපියන් ඔහුව ඉගන්වීම් කටයුතු සඳහා යොමු කිරීමට තීරණය කළහා. දවසක් සරදියෙල්ගේ පියා සරදියෙල් සමග පන්සලේ ලොකු හාමුදුරුවෝ හමුවීම සඳහා පිටත් විය. අප්පච්චි, අපි අද කොහෙද යන්නේ? පුතේ, මට ඕනේ ඔයාට හොඳට උගන්වන්න. මම අද ඔයාව අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාවට එක්ක යනවා. මේ පැත්තට එන්න. මොකද මේ තකහණියක්. සුවපත් වේවා. අනේ අපේ ලොකු හාමුදුරුවනේ, මේ අපේ කොල්ලට අකුරු ශාස්ත්‍රයේ පොඩ්ඩක් උගන්වන්න ඕනේ. ඒත් හොඳයි දායක මහත්තයා. මම මේ ළමයට උගන්වන්නම්. උදේට එන්න කියන්නකො මේ පැත්තට එහෙනම්. මේ විදිහට කාලය ගෙවෙද්දී සරදියෙල් අනිකුත් ළමුන්ක වඩා දක්ෂයෙක් විය. එහෙත් ඔහුගේ මුරණ්ඩු බව හා දගවැඩවල කෙලවරක් නොතිබුණි. දවසක් ගමේ සිටින ඉහළ පැලැන්තියේ අයෙකුගේ දරුවෙකු සමග අඩදබර වීමට පටන් ගත්තේය. ඌබ මට වඩා දක්ෂයෙක් බව සැබෑව. එහෙත් අපේ තත්වෙන්ට පහලින් ඉදපල්ලා. අපි මේ ගමිවල නම්බුකාර මිනිස්සු. අපේ අප්පච්චිලා කවුද කීද ඔබ දන්නවනේ. පැලැන්තියේ ළමයාගේ දෙමාපියන් මේ බව දැනගෙන සරදියෙල් සම්බන්ධව එවක පාලනය කළ බ්‍රිතාන්‍ය පොලිසිය වෙත පැමිණිලි කළ අතර මෙම වැරද්ද හේතු කරගෙන සරදියෙල්ව හිරබාරයට ගන්නා ලදී. සරදියෙල් මෙම හිතා ගැනීමට නොහැකි ප්‍රශ්නය නිසා කනසල්ලට පත් වූ අතර ඔහු තුල තිබූ උද්වේගකර හැඟීම් මෙමගින් තව තවත් වැඩි විය.